දන්නවද හැමෝටම තිබ්බ මේ වගේ අතීතයක්. මේ වගේ වෙල්ලායක් ළඟ කඩයක් ගාව හවසට කට්ටිය ගමේ අය එකතු වෙලා කට්ටියක් තේ බොනවා, කට්ටියක් දාම්ම දිනවා, කට්ටියක් හවසට බඩු ගන්න එනවා රෑට උයන්න. මටත් තිබ්බ ඒ වගේ ලස්සන අතීතයක්. මගේ ගම ගම්පොල. ගම්පොල කීපුවම ඉතින් කවුරුත් දන්නවනේ පොඩ්ඩක් සීතලයි. ඒ වුණාට ලස්සන පළාත. ඉතින් ගම්පොල ගොඩක් තියෙන්නේ තේ තමයි. ඒ වගේම කුඹුරු තියෙනවා. එළවලු කරන අය ගොඩාක් ඉන්නවා. ඉතින් මේ ඒ කාලේවල කිසිම කරදරයක් නෑ. අපි ඒ කාලේ කිසිම කරදරයක් නෑ. ගොඩක් අය සතුටින් හිටියා. දැන් කාලේ වගේ සුපර් මාකට් වල ගිහිල්ලා බඩු ගන්නවා වගේ නෙවෙයි. ලංකාවේ ඒ කඩවල් වලට, අපේ ගමේ කඩවල් වලට ගමේම හදන එළවලු තමයි එන්නේ. ඉතින් අපේ පැත්තේ හැදෙනවා හැම වර්ගයක්ම වගේ එළවලු හැදෙනවා. ඉතින් මට ගොඩාක් මතකයි කඩේ හිටපු සමරේ මාමා ගමේ මිනිස්සු එක්ක හොඳ සතුටින්. ඉතින් ණයට දෙන්න වුණත් කිසිම පැකිලීමක් නැතුව ණයට දෙනවා. ඉතින් ගමේ මිනිස්සු ඉතින් වෙන කොහෙවත් යන්නේ නැහනේ. ගමේ දවසේ කුලිය ඉවර කරලා හවසට ණය බේරන දාසින් තමයි ඉතින් ණයටත් බඩු අරන් යන්නේ. මට හොඳට මතකයි. දැන් ඒකට දැන් ගොඩක් අය ණයට ඉල්ලපුවාම රන්නොත් වෙනවා. ඉතින් ඒ වගේ ලස්සන අතීත තිබ්බ අපිටත්. ඉතින් දැන් කාලේ ළමයින්ට ෆෝන් එක අතට දීපු ගමන් මෙයාලා ඉතින් නොයෙකුත් දේවල් හොයන අතරේ අපේ ඒ කාලේ මේ වගේ ලස්සන සුන්දර අතීතයක් තිබුණා.